සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. මම ඉතින් යාළුවනේ ඔන්න අද ඔයාලට කියලා දෙන්න යන්නේ කැන්ටලුප් වගාවක කැන්ටලුප් මල් පරාගණය කරන විදිහ. ඔන්න ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට මල් පිපිලා තියෙනවා අපේ කැන්ටලුප් පැලවල. තාම අඩි දෙකක් වගේ තමයි දැන් පැල උස තත්ත්වයේ තියෙන්නේ. මේකේ මුල ඉඳලම මල් එනවා. අපි ඉස්සෙල්ලා මුලින්ම අඳුර ගන්න ඕනේ පූමාංගී මල සහ ජායංගී මල කොයිකද කියලා. ඉතින් යාළුවනේ ඔයාලට ඔය පේනවා ඇති මෙන්න මේ ඔය විදිහට පොඩි ඵලයක් වගේ තියෙන කොටසක් තියෙන මලක් සහ එහෙම ඔය වගේ පොඩි ඵලයක් වගේ කොටසක් නැති මල් දැක ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ ඵලයක් වගේ කොටසක් තියෙන මලක්. ඒ කියන්නේ ඒ ඵලයක් වගේ කොටසක් තියෙන මල තමයි ජායංගී මල. ඒ කියන්නේ ගැහැණු මල. ඔයාලට දැක ගන්න පුළුවන්. ඒක හොඳට අඳුර ගන්න පුළුවන් මේ මල හොඳට නිරීක්ෂණය කළා. ඉතින් යාළුවනේ මේ වගාව ඇත්තටම කිව්වොත් මේ තාම වැඩි ප්‍රචලිත වගාවක් නෙමෙයි. නමුත් අපිට මේ හොඳ ආදායමක් ගන්න පුළුවන් මේ වගාව කරලා. අපි බලමු කොහොමද මේක පරාගණය කරන්න කියලා. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට මල් තියෙනවා හැම ගහකම වගේ මල් තියෙනවා. යාළුවනේ දැන් ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ පැලේ තියෙන්නේ පූමාංගී මල් විතරයි. ඉතින් අපි බලමු මෙන්න මේ ගහේ තියෙනවා පූමාංගී මල් සහ මෙන්න මේ වගේ ජායංගී මලක්. එක දැනට එකයි පිපිලා තියෙන්නේ. අපි මේක පරාගණය කරන විදිහ කොහොමද කියලා බලමු. ඔන්න ඔය විදිහට අපි මුලින්ම පූමාංගී මල කඩලා ගන්නවා. පූමාංගී මල කඩලා අරගෙන අපි ඕකේ ඔය මල් පෙති ටික අයින් කළා. හිමින් සැරේ මල් පෙති ටික අයින් කළා. පූමාංගී මලේ තියෙන ඒ මැද රේණු කොටස අරගෙන අපි ජායංගී මලත් සමග පරාගණය කරනවා. ඒ කියන්නේ මේක අපිට අතින් කරන්න පුළුවන් සියුම් විදිහට බොහොම හිමින් සැරේ පරිස්සමට අපි ওই විදිහට ගලවලා අරගෙන අපි පරාගණය කරගන්නවා. ඉතින් බලමු අපි ඒක කොහොමද කරන්නේ. ඔන්න ඔය විදිහට යාළුවනේ අපි මලේ තියෙන පෙති ටික ඉවත් කරගෙන රේණු කොටස ওই විදිහට බොහොම පරිස්සමට ලබා ගන්නවා. ඔයාලට පේනවා ඇති යාළුවනේ ඔන්න ඔය වගේ කොටසක් තමයි තියෙන්නේ. ඕකේ පරාග තැන්පත් වෙලා තියෙනවා පූමාංගී මලේ. අපි පූමාංගී මලේ තියෙන පරාග ටික ජායංගී මලට ඔන්න ඔය විදිහට පරාගණය කරනවා. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට පරාගණය කරාට පස්සේ ඔන්න ඔය විදිහට තමයි අපිට ජායංගී මල දැක ගන්න පුළුවන්. දැන් යාළුවනේ හරි විදිහට පරාගණය වුණා නම් ටික දවසක් යනකොට ඔය මල හැලෙද්දි කැන්ටලුප් ඵලයක් ඇති වෙලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකෙන් යම් කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඇත්තටම කිව්වොත් මේ කැන්ටලුප් වගාව කියන්නේ ඇත්තටම තාම ගොඩක් ප්‍රසිද්ධ වගාවක් නෙමෙයි. නමුත් ගොඩක් දෙනෙක් කරනවා. ඔයාලා දැකලා ඇති. ඉතින් යාළුවනේ මම කියන්න කැමතියි අපි වගා කරන්න ඕනේ හැමදේම කරලා බලන්න ඕනේ. අත්දැක බැලීම් කරලා බලන්න ඕනේ. කවදා හරි දවසකට අපිට හොඳ තැනකට එන්න නම්. ඉතින් යාළුවනේ දිගටම සරමයක් කර ඇඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. මගේ YouTube channel එකක් තියෙනවා. ඒක subscribe කරගෙන යන්න. අලුත් දේවල් බලමු ඉදිරියටත්. හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.